everyone, welcome back to my YouTube channel. ඉතින් අද අපි කතා කරන්නේ measures of central tendency යටතේ mean එක ගැන. එතකොට අපේ මුළු data set එකක් එක measure එකකින් represent කරන්න පුළුවන් පළවෙනි විදිය තමයි මේ mean එක කියන්නේ. ඉතින් ඒක ගැන තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව අපේ lesson එකට යමු. ඔන්න ඉතින් හැමදාම වගේ මම ළඟ තියෙනවා ප්‍රශ්න දෙකක් පාඩම පටන් ගන්න කලින්. හිතන්න ඔයා ළඟ 10,000 sales records තියෙනවා කියලා. ඉතින් ඔයාට ඕනේ එක single number එකක් මේ ඔක්කොම ටික represent කරගන්න. එහෙමත් නැත්නම් YouTube analytics ගොඩාක් තියෙනවා ඔයා ළඟ hundreds of millions of YouTube analytics. ඉතින් ඔයාට ඕනේ මේ හැමදේම summarize කරගන්න simple value එකකට. කොහොමද ඒක කරන්නේ? අන්න ඒකට තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. කොහොමද අපි මේ වගේ දේවල් එක්ක වැඩ කරන්න කියන එක ගැන කියලා දෙන්න. ඉතින් වීඩියෝ එකේ මෙතෙන්ට එනකොට මං හිතනවා ඔයා ළඟ මගේ ප්‍රශ්න දෙකට මොනවාම හරි අදහසක් ඇති කියලා. එහෙනම් අපි බලමු කොහොමද මේ මීන් එකට පුළුවන්නේ අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා. ඉතින් අද වීඩියෝ එකේදී අපි කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ ඇත්තටම මීන් එක කියන්නේ මොකද්ද? ඇයි අපිට මීන් එක උවමනා වෙන්නේ? ඒ වගේම කොහොමද මේ මීන් එක කැල්කියුලේට් කරන්නේ? අපිට කැල්කියුලේට් කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි සිම්පල් data වලට කොහොමද? ඊළඟට group data වලට කොහොමද කියලා. ඊට පස්සේ outliers තිබුණාම ඒක කොහොමද මේ mean එක calculate කරන්න affect වෙන්නේ. ඊළඟට real life එකේදී අපි කොහොමද මේ mean එක interpret කරන්නේ සහ ඔයාට මේ පාඩම තේරුණාද නැද්ද කියලා හරියටම දැනගන්න practice questions උත් අපි ළඟ තියෙනවා. එහෙනම් අපි බලමු ඉස්සරහට ගිහලා මොනවද අපිට මේකේ තියෙන දේවල් කියලා. දැන් ඕනම දෙයක් පටන් ගන්න කලින් ඒ මොකක්ද කියන එක දැනගන්න ඕනේනේ. එහෙනම් අපි බලමු mean එක කියන්නේ මොකක්ද කියලා. mean එකක් ඔයාට calculate කරන්න පුළුවන් වෙන්නේ ඔයාගේ data set එකේ තියෙන numerical values වලට විතරයි. numbers වලට විතරයි. එතකොට ඒ numerical values වල තියෙන average එකක් තමයි අපි කියන්නේ mean එකක් කියලා. එතකොට ඇත්තටම මේ mean එකේ තියෙන beauty එක මොකක්ද කියලා බැලුවොත් mean එකෙන් අපිට කියනවා අපේ මුළු data set එකම balance කරන balancing point එක මොකක්ද කියලා. ඒ වගේම මුළු data set එකම summarize කරලා අපිට එක value එකකින් data set එක ගැන අදහසක් ගන්න පුළුවන් විදිහේ දෙයක් තමයි මේ mean එක කියලා කියන්නේ. හරි. දැන් අපේ ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ mean එක ඇයි අපිට ඕන වෙන්නේ කියලානේ. හිතන්නකෝ කලින් වගේම ඔයා ළඟ ලොකු data set එකක් තියෙනවා. දැන් ඔයාට මේ ලොකුම data set එක analyze කරලා ඉවර වෙනකම් ඉන්න ඕනේද මේක ගැන අදහසක් ගන්න. එහෙම නැහැ. ඔයාට mean එක පාවිච්චි කරලා මේක මොන වගේ data set එකක්ද කියන එක අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට groups තියෙද්දි ඒ groups compare කරන්නත් අපිට මේ mean value එක ගොඩක් උදව් කරනවා. ඉතින් මේ mean value එක use කරන්නේ statistics වලදී data science වලදී විතරක් නෙමෙයි. finance, economics, education and research කියන fields වලදීත් අපිට මේ mean එක කියන දේ ගොඩාක් උදව් කරනවා. දැන් ඔන්න mean එක ගැන කතා කරද්දී අපිට තිබුණ වැදගත්ම කාරණාව තමයි මේ වෙනකන් mean එක calculate කරන්න පුළුවන් අපිට numerical data වලට විතරයි. ඔන්න එහෙනම් second point එක. mean එක ගොඩාක්ම reasonable වෙන්නේ. එහෙම නැත්නම් mean එක ගොඩක් meaningful වෙන්නේ අපි එයාව symmetric data distribution එකකට කතා කරන වෙලාවට. අපි එහෙනම් කලින් වීඩියෝස් වල කතා කරා මොනවද මේ symmetric distributions කියන්නේ මොනවද skewed distributions කියන්නේ කියලා දලා අදහසක් කතා කරා. ඔන්න ඔයා තාමත් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් පහළ description box එකේ දාලා තියෙනවා වීඩියෝ එකට link එක. ඔයාට පුළුවන් ඒකත් ගිහිල්ලා බලන්න. ඔන්න එහෙමනම් දැන් අපි බලන්න යන්නේ කොහොමද මේ mean එක calculate කරගන්න පුළුවන් කියලා. mean එක calculate කරනකොට අපි හොඳට data දිහා බලන්න ඕනේ. ඒක group dataද නැත්නම් ungrouped dataද කියලා. දැන් ungrouped data ගත්තාම මෙන්න මේ විදිහට අපිට values කිහිපයක් තියෙනවා. ඒ values වල average එකක් ගන්න එක තමයි අපි මෙතනදී කරන්නේ. එහෙමනම් මේ average value එක calculate කරනකොට mean එක කියලා කියන්නේ sigma x divided by n. sigma x කියලා කියන්නේ අපේ මේ තියෙන data points වල තියෙන ඔක්කොම එකතුව තමයි අපි sigma x කියන්නේ. n කියලා කියන්නේ අපිට data points කීයක් තියෙනවද කියන එක. එහෙමනම් අපිට mean එක calculate කරගන්න පුළුවන් මෙන්න මේ තියෙන data points වල එකතුව අපි divide කරනවා අපිට data points කීයක් තියෙනවද කියන එකෙන්. අපිට data points 5ක් තියෙනවා. එතකොට මේ පහේ එකතුව 90යි. 90 බෙදීම 5 කියන්නේ 18යි.
එහෙනම් මෙන්න මේ data points වල mean value එක කියන්නේ 18. ඔයගලන්ට පේනවද 18 කියන එකේනා මේකේ maximum value එකයි minimum value එකයි අතර තියෙන value එකක්. එහෙනම් අපි symmetric distribution එකකට ගොඩක් වෙලාවට mean එකක් calculate කරපුවාම maximum value එකත් minimum value එකත් අතර අගයක් තමයි අපිට mean value එක විදිහට ලැබෙන්න ඕනේ. හරි. දැන් අපි බලමු කොහොමද group data වලට අපේ mean value එක calculate කරන්න කියලා. group data වල පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඒගොල්ලන්ව group කරලා තියෙන්නේ. දැන් අපි මේ උදාහරණය දිහා බැලුවොත් 10ත් 20ත් අතර තියෙන values හතරක් තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැ මේ හතරේ අගයන් ඇත්තටම මොනවද කියලා. ඒක 12 වෙන්න පුළුවන්, 13, 14, 17 මේ විදිහට කැමැතිම value එකක් වෙන්න පුළුවන්. සමහර විට එකම value එක දෙපාරක් repeat වෙලා තියෙන්නත් පුළුවන්. හැබැයි අපි දන්නේ නැහැ මොකක්ද ඇත්තටම මේ value එක කියලා. එහෙමනම් මේ වෙලාවේදී අපි මෙන්න මේ මුළු ක්ලාස් ඉන්ටර්වල් එකම represent කරන්න value එකක් ගන්නවා. ඒ representative value එකට තමයි අපි mid point එකක් කියලා කියන්නේ. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් එනවා කොහොමද මේ mid point එක හොයන්නේ කියලා. අපි කරන්න ඕනේ මෙන්න මේ lower bound එකයි upper bound එකයි දෙක එකතු කරලා ඒක දෙකෙන් බෙදපුවාම ලැබෙන අගය තමයි අපි කියන්නේ ඒ ක්ලාස් ඉන්ටර්වල් එකේ තියෙන mid point එක කියලා. එහෙනම් අපි හිතනවා 10ත් 20ත් අතර ක්ලාස් ඉන්ටර්වල් එකේ තියෙන values හතර ඔක්කොම 15 ඒවා හතරක් තමයි තියෙන්නේ කියලා. ඔන්න එහෙමනම් දැන් අපේ ප්‍රශ්නය අපි simplified format එකකට අරගෙන ආවා. 15 ඒවා හතරක් තියෙනවා, 25 ඒවා හයක් තියෙනවා, 35 ඒවා 10ක් තියෙනවා, 45 ඒවා පහක් තියෙනවා. දැන් අපේ අර ungrouped data format එකට අපි මෙන්න මේ ටික හදාගත්තා. එහෙමනම් අපි දැන් mean එක හොයාගන්න පුළුවන් 15 ඒවා 4ක් එකතු කරනවා 25 ඒවා 6ක් එකතු කරනවා 35 ඒවා 10ක් එකතු කරනවා 45 ඒවා 5ක් එකතු කරනවා ඒ කරලා අපිට පුළුවන් total එක ගන්න. ඒ වගේම data points කීයක් තියෙනවද කියලා බලා ගන්න මේ frequencies ප්‍රමාණය එකතු කරන්න පුළුවන් අපිට. ඔක්කොම data points 25යි ඒවා එකතුව 785යි ඒකේ mean value එක 31.4 කියලා ඇවිල්ලා තියෙනවා. දැන් එතනදිත් ඔයාලට පේනව නේද maximum value එකයි minimum value එකයි අතර අගයක් තමයි අපිට mean value එක විදියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතන අපිට outliers කිසිවක් දකින්න ලැබුණ නැහැ. මෙතන තිබුණේ ඔක්කොම symmetric distribution එකට ආසන්නව යන distribution එකක් තමයි මෙතන තියෙන්නේ. outliers නැති නිසා මේ වෙලාවේදී අපිට maximum සහ minimum value එක අතර අගයක් තමයි mean value එක විදියට ලැබෙන්නේ. ඔන්න ඉතින් දැන් අපි ආවේ අපේ පාඩමේ තියෙන වැදගත්ම කොටසට. දැන් අපි දන්නවා mean එකක් calculate කරන්න ඕනේ කොයි වගේ වෙලාවටද? ඒක meaningful වෙන්නේ කොයි වෙලාවටද? ඒක calculate කරන්නේ කොහොමද? calculate කරලා ඉවර වුණාට පස්සේ එයාව describe කරගන්නේ කොහොමද කියන එකට තමයි දැන් ඔන්න අපි ආවේ. ඉතින් mean value එකක් කියන එකෙන් ඔයාට අදහස් වෙන්නේ equal share value එක. ඔයා ළඟ මොනවාම හරි ටිකක් තිබුණා ඒක ඔයා සමානව බෙදනවා ඒ බෙදුවහම එක්කෙනෙකුට කොච්චර ප්‍රමාණයක් ලැබෙයිද කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. හිතන්න මෙහෙම ඔයාට තියෙනවා කියලා. ඔයා ළඟ ටොෆීස් 100ක් තියෙනවා. ඔයා ළඟ යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනාට සමානව ඔයා මෙන්න මේ කියන ටොෆීස් 100 බෙදුවහම එක්කෙනෙකුට 20ක් ලැබෙනවා. අන්න ඒ 20 තමයි අපි කියන්නේ මේ average value එක කියලා. ඔන්න දැන් අපිට තියෙනවා වැදගත්ම දෙයක්. මෙන්න මේ mean එක හරීම sensitive මොනවටද? extreme values වලට. එහෙම නැත්නම් outliers වලට. මේ example එක දිහා බලමු. දැන් මෙතන සාමාන්‍ය values තියෙනවා 1 2 3 4 and 100 කියලා. එතකොට මේවා එකතුව ගත්තහම 110යි values අපිට පහක් තියෙනවා. 110 පහෙන් බෙදපුවාම mean value එක අපිට ලැබෙනවා 22 කියලා. හැබැයි මේ mean value එක reasonable වෙන්නේ නැහැ, meaningful වෙන්නේ නැහැ. මොකද ඔයාලට පේනවද 1 2 3 4 කියන්නේ හරීම චූටි අගයන් ටිකක් compared to 100. එතකොට මේ 100 කියලා කියන්නේ ඇත්තටම extreme value එකක්.
එහෙනම් most values are small but the mean becomes large due to the extreme value. දැන් මේකේ ඇත්තටම තියෙන අගයන් ටික ගත්තොත් මේ extreme value එක අමතක කරලා 1 2 3 4 කියන අගයන් ටික විතරයි. එතකොට හැබැයි අපිට mean value එක ඇවිල්ලා තියෙනවා 22ක් කියලා. which is wrong due to the extreme value. එහෙමනම් අපි මෙන්න මේ වගේ වෙලාවට mean value එකක් calculate කරනකොට මෙන්න මේ extreme values ඔක්කොම අයින් කරලා තමයි mean එකක් calculate කරන්න ඕන. එතකොට තමයි අපේ mean value එක ගොඩක්ම reasonable එහෙම නැත්නම් meaningful වෙන්නේ. හරි. දැන් අපි අපේ summary එක ගැන කතා කරමු. mean එක කියලා කියන්නේ එක single value එකක් ඔයාට ඔයාගේ symmetric data set එක explain කරන්න පුළුවන්. ඒ වගේම mean එක අපිට calculate කරන්න පුළුවන් ආකාර දෙකයි. එකක් තමයි group data අනිත් එක තමයි ungrouped data. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ mean එකක් calculate කරලා interpret කරන්න extreme values අයින් කරලා. extreme values තියෙනවා නම් ඒ ටික අයින් වෙන්න ඕන. ඒ වගේම ඔයාගේ distribution එක symmetric distribution එකක් වෙන්න ඕනේ. අනිත් කාරණාව තමයි ඔයා mean එකක් calculate කරන්න ඕනේ numerical variable එකකට විතරයි. එහෙනම් මේ ටික තමයි අද පාඩමේ summary එක විදියට අපිට තියෙන්නේ. ඔන්න දැන් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක පෝස් කරලා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බලන්න. මේ ස්ලයිඩ් එකේදී අපිට තියෙනවා ungrouped data සම්බන්ධ ප්‍රශ්න. ඊළඟට ඔයා ගියොත් ඊළඟ ස්ලයිඩ් එකට ඔයාට පුළුවන් හොයාගන්න group data වල තියෙන ප්‍රශ්න. එහෙමනම් මෙන්න මේ දෙකට අපි උත්තර දෙන්න බලමු. ඔන්න දැන් දෙන්න හදන්නේ ඊළඟ පාඩමට clue එකක්. අපි දැන් කියවනේ mean එක අපිට meaningful වෙන්නේ එහෙම නැත්නම් reasonable වෙන්නේ අපිට මෙන්න මේ වගේ symmetric distribution එකක් තිබුණොත් විතරයි කියලා. එහෙනම් හිතන්න අපේ distribution එක මේ වගේ skewed distribution එකක් කියලා. ඒ වෙලාවට අපි මොකද්ද පාවිච්චි කරන measure එක? අන්න ඒක තමයි median එක කියලා කියන්නේ. මේක ගැන තව දුරටත් අපි ඉස්සරහ වීඩියෝ එකේදී ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා ආසයි නම් median එක ගැනත් ඉගෙන ගන්න. සෙට් වෙලා ඉන්න ඊළඟ වීඩියෝ එකත් එක්ක. ආයෙත් හමු වෙනකන් have a good day. Bye bye.